සමහරක් මතකයන් තියෙනවා මහත්තයෝ. කාලය මොන තරම් ගෙවිලා ගියා හිතේ එක අඟලක්වත් මකලා දාන්න බැරි. ජීවිතේ එකම එක රැයකින් මුළු සංසාරෙම පාළු වෙලා යන විදිහේ දේවල් සිද්ධ වෙන්න ගත වෙන්නේ එකම එක නිමේෂයයි. අද මම ඔයාලට කියන්න යන්නේ මීට අවුරුදු 10කට ඉහතදී ඒ කියන්නේ 2016 අවුරුද්දේ අනුරාධපුරයේ රජවැව කියන ඈත දුෂ්කර ගම්මානයේදී මගේම ජීවිතයට මුහුණ දෙන්න උනේ අතිශය බිහිසුණු ඒ වගේම දරා ගන්නට බැරි තරම් වේදනාකාරී සැබෑ සිදුවීමක් ගැන. එදා ඒ මහා පාළු රාත්‍රිය මගේ පණ වගේ හිටපු අප්පච්චිව මගෙන් උදුරගත්තේ කොහොමද කියලා අද මම ඔබට කියන්න යන්නේ. තාමත් මගේ හිත ඇතුලේ පිච්චෙනේ ගින්දරත් එක්කමයි මහත්තයෝ. අපේ නිවස පිහිටලා තිබුණේ රජවැව ප්‍රධාන පාරෙන් හුඟක් ඈතට වෙන්න. මහඝන වනාන්තරයටත් නිශ්ශබ්ද කුඹුරු යායටත් මායින් වුණ පාළු අක්කර ගණනාවක වත්තක. මගේ අප්පච්චි ඒ පළාතේ හිටපු කාටවත් වැරැද්දක් නොකරපු හිත හයිය සාමාන්‍ය ගොවියෙක්. හැමදාම සඳෑ යාමේ අඳුරට හැරෙද්දී කුඹුරේ වනසතුන්ගෙන් වගාවන් බේරගන්න පැල් රකින්න යන්න සූදානම් වෙන එක තමයි අප්පච්චිගේ සිරිත උනේ. එදා සිකුරාදා දවසක් මහත්තයෝ මුළු පරිසරයේම අසාමාන්‍ය විදිහට ගොළු වෙලා මලානික වෙලා තිබුණේ. අප්පච්චි රෑ 8ට විතර කෑම මුලත් ලෑස්ති කරගෙන අතේ පැලැස්තර ලාම්පුවක් තරම් යන්න දොරකඩට ආවා. හැබැයි එදා අප්පච්චි පිය ගැට පෙලෙන් බහින්න කලින් මොහොතක් නතර වෙලා අම්මා දිහායි මගේ දිහායි බලාගෙන මෙහෙම කිව්වා. මට ඒ වචන ටික අද වගේ මතකයි මහත්තයෝ. ලතා අද මොකද්ද මන්ද ඇඟට මාර හොරයි. හිතටත් හරිනේ. කෝකටත් උඹලා රෑ වෙලා දොරවල් වල කඩයන දාලා හොඳට වහගනි. පිටතින් ඇහෙන කිසිම සද්දයකට නම් දොරවල් ඇරලා බලන්න යන්න එපා. අප්පච්චි ගණ අඳුර අස්සෙන් නොපෙනී ගියාට පස්සේ අපි දොරවල් අගුල් දාල් නිදාන්න ගියා. මම නිදාගත්තේ සාලේ තිබුණු පැරණි ලී ඇඳේ. කාලේ හිමින් ගෙවිලා ගියා. මහරෑ වෙලාව හරියටම දන්නේ. හැබැයි නිසාචර පක්ෂීන්ගේ හඬ පවා ගොළු වුණු රාත්‍රී 2ට විතර ඇති. මට එකපාරටම හැරුණේ වත්ත පැත්තෙන් ඇහුණු අමුතුම ආකාරයේ ශබ්දකින්. පියලිකොළ පාගමින් වැලි පාර දිගේ කවුරුන් හෝ බර අඩි තබමින් ගෙවත්තට ඇතුල් වෙනවා. මම හිතුවේ අප්පච්චි කුඹුරේ ඉඳන් වේලාසනින් ගෙදර ඇවිල්ලා කියලා. මම හිමින් ඇඳෙන් නැගිටලා සාලේ තිබුණු ලී ජනේලේ රෙද්ද පොඩ්ඩක් ඈත් කරලා ගෙවත්ත දිහා බැලුවා. එදා මීදු මාසෙන් උනත් වත්ත පුරාම සුදු පැහැති හඳ එළියෙන් විහිදලා තිබුණා. මහත්තයෝ මම දැක්කා වත්තේ කෙළවරක තිබ්බ විශාල මහා අඹ ගහ යට කවුරු හරි නිසලව හිටගෙන ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ අපේ අප්පච්චි නෙවෙයි. මිනිස්සෙකුට නොගැලපෙන විකෘති හැඩයක් තිබුණු අඩි 7කට වඩා උස මුළුමනින්ම කළු අඳුරකින් වැහුණු රූපයක්. ඒ අద్භූත හේවණැල්ලේ හිටගෙන හිටියේ නිවස දිහා පිටුපාලා. හැබැයි කිසිම සලනයක් නැතුව බලන් ඉන්නවා වගේ. මං බීතියෙන් ගැහෙමින් අම්මා හිටි කාමරේට යන්න හැරුණා විතරයි එකපාරටම නිවසේ පිටුපස්සේ කුස්සියේ ලෑලි දොරට කවුරු හරි තට්ටු කරන්න ගත්තා. හරිම හිමි. හැබැයි ඊටමත් රිද්මයානුකූලව ඒ තට්ටු කරන සද්දේ අඳුරු නිශ්ශබ්දතාවයේ බිඳලා දැම්මා. මගේ මුළු ශරීරයම අයිස් කැටයක් වගේ හීතල වෙලා ගියා මහත්තයෝ. මොකද අඹ ගහ යට හිටියේ කළු රූපේ තවමත් එතනමයි. එහෙනම් කුස්සිය දොර ගාව ඉන්නේ කවුද? මම වහාම ගොස් අම්මව හැරෙව්වා. අම්මයි මමයි දෙන්නම කුස්සිය දිහාට පියවර තබද්දි
ඒ දොරට තට්ටු කරන සද්ද එකපාරටම නැවතුණා. හැබැයි ඊළඟ ෂණයෙන් ඒ දොරෙන් පිටින් ඇහුණු දේ නිසා අම්මා තමන්ගේ කට වහගෙන බිම වාඩි වුණේ අදහ ගන්න බැරි කම්පනයකින්. දොරෙන් පිටින් පැහැදිලිවම ඇහුණේ අපේ අප්පච්චිගේ කටහඬ. ලතා දොර ඇරපන්. මට මාර සීතලයි. කටහඬ අප්පච්චිගේමයි මහත්තයෝ. හැබැයි ඒ කටහඬේ කිසිම ජීවී ගතියක් තිබ්බේ නැහැ. හරියට පරිගත කරන ලද හඬක් නැවත නැවත වාදනය වෙනවා වගේ. එකම ශ්‍රුතියකින් කිසිදු හුස්ම ගැනීමක් නැතුවයි මේ වචන ටික පිට වුණේ. ලතා දොර ඇරපන්. මට මාර සීතලයි. අම්මා බීතියෙන් මුසපත් වෙලා දොරේ අගුල අරින්ට හැරෙද්දිම මම වහාම අම්මගේ අත තදින් අල්ලගත්තා. අම්මේ පොඩ්ඩක් ඉන්න. අප්පච්චි කුඹුරට යද්දි ලාම්පුව අරන් ගියේ. කෝ දොර යටින් කිසිම එළියක් පේන්නේ නැහැනේ. මම කුස්සියේ තිබුණු කුඩා සිදුරෙන් පිටත බැලුවා. දොර අසල කිසිදු පණ ඇති මිනිහෙක් හිටියේ නැහැ. හැබැයි ඒ අద్භූත කටහඬ තවමත් ඇහෙනවා. ලතා දොර ඇරපන්. අපි එදා රෑ එළි වෙනකම්ම මරණ බයෙන් ගැහි කාමරේ කොනකට වී හිටියා මිස දොරේ අගුළු ස්පර්ශ කළේවත් නැහැ. පහවදා උදෑසන 6ට විතර කුඹුරේ ආයේ පැත්තේ හිටි සිරිසේන මාමා අපේ ගෙදර දිහාට කලබලෙන් දුවගෙන ආවා. එයා අරගෙන ආවේ අපි මුළු ජීවිතේම සදහටම පාලු කරපු ඒ අසුභ ආර්යංචියයි. මගේ අප්පච්චි එදා රාත්‍රියේම කුඹුර පැල ඇතුලේ මෙලොව හැර ගිහින් තිබුණා. වෛද්‍ය වාර්තාවලින් එය හෘදයාබාධයක් කියලා කිව්වත් සිරිසේන මාමා මට රහසින් කියලා තිබුණා වෙනස්ම කතාවක්. අපේ අප්පච්චිගේ දේහය හමු වෙන විට ඔහුගේ ඇස් අසාමාන්‍ය ලෙස විශාල වෙලා දැඩි බියකින් උඩ බලාගෙන හිටියා කියලා. ගමේ හිටි වයසක උදවිය පැවසුවේ අකාලයේ මිනිසෙකු මිය යන විට ඔහුගේ ප්‍රාණකාරයා තමන් අවසන් වරට ආශා කළ භූමියට, ඒ කියන්නේ තමන්ගේ නිවසට එනවා කියලා. එදා රාත්‍රියේ කුස්සිය දොරකඩ හිටියේ අප්පච්චිගේ මළගිය ප්‍රාණාත්මයයි. මං අදටත් හිතලා අඬනවා මහත්තයෝ. එදා රෑ අම්මා ඒ දොර විවෘත කළා නම් අපිට අත්වන ඉරණම මොකද්ද කියලා. අප්පච්චි අපිට ආදරයට අප්පච්චිගේ පණ යන මොහොතේ අපේ ළඟට ආවද? නැත්නම් ඒ ආවේ වෙනත් බලවේගයක්ද කියලා මම අදටත් දන්නේ නැහැ. හැබැයි එක දෙයක්, අප්පච්චි නැති වුණේ පාළුව මට මැරෙනකම්ම තියෙනවා මහත්තයෝ.